මගේ දුවට වයස අවුරුදු 9යි. දුවගේ කොණ්ඩේ යන්න පටන් ගත්තා. මොකද එයාගේ කලින් කොණ්ඩේ එක ගහක්වත් ගැලවිලා ගියේ නැහැ. ඊට පස්සේ එකපාරටම මෙයාගේ කොණ්ඩේ සෑහෙන ප්‍රමාණයක් යන්න පටන් ගත්තා. ඊට පස්සේ මම ගිහින් බේත් ගත්තා. බේත් ගත්තට පස්සේ කිව්වා මෙයාගේ HB අඩුයි කියලා ඉවර වෙලා. මේ ඊට පස්සේ ලේ චෙක් කරලා මේ විටමින් දුන්නා. දීලා මාසයක් විතර විටමින් දීුවත් ඇත්තටම කිසිම ප්‍රතිඵලයක් වුණේ නැහැ. කොණ්ඩේ අනේක අඩු වුණේම නැහැ. ඊට පස්සේ තමයි මම ඕගොල්ලන්ගෙන් හේයා ඔයිල් එක මේ ගෙන්න ගත්තේ. ඒ ගෙන්නගෙන මේ මම ගෑවා. ගාලා එක දිගටම දවස් 7ක් ඒ කිව්ව විදිහටම උදේ ඉස්කෝලේ යනකොට ගාලා යවලා මේ ඊට පස්සේ ඉස්කෝලේ ඇරිලා ආවට පස්සේ නෑවුවා. එක දිගටම දවස් 7ක් අනිවාර්යයෙන් මේ විදිහටම කරලා ඊට පස්සේ සතියකට මේ දවස් 3 පාරක් වගේ විතර ගෑයි. මොකද හැමදාම නාවන්න බෑ ඉස්කෝලේ මේ ක්ලාස් එකක් තියෙනවනේ. ඒක නිසා මේ හැමදා ඒ ක්ලාස් නැති දවස්වලට වෙන්න දවස් 3ක් වගේ සතියකට ගෑවා. දැන් ඇත්තටම කිව්වොත් සතුටුයි. එක කෙස් ගහක්වත් යන්නේ නැහැ. මේ හිතුවේ මම ඇත්තටම හිතුවේ නෑ මේක ගෙන්න ගන්නකොට මේ තරම් ප්‍රතිඵලයක් තියෙයි කියලා. මේ ඒ වගේම දැන් අර නළල දෙපැත්තෙන් බෙල්ල වටෙන් ඒ ඔක්කොගෙම හොඳටම මෙයාගේ කොණ්ඩේ අලුතෙන් කොණ්ඩේ එනවා. අලුතෙන් චූටියට හොඳට කොණ්ඩේ වැවිලා තියෙනවා. වැවිගෙන එනවා. මාරම සතුටුයි. මේ ගොඩක් හොඳ හේයා ඔයිල් එකක් ඕගොල්ලන්ගේ තියෙන්නේ. මේ මම ඒ වගේම තව කීප දෙනෙකුට මේ කිව්වා. ඒගොල්ලෝ අරගෙනත් ඇති මේ වෙනකොට. මේ ගොඩාක් සතුටුයි. thank you. මේ ඕගොල්ලන්ගේ ඔය හේයා ඔයිල් එක මේ තව ඉස්සරහට තව දියුණු කරගෙන යන්න ලැබෙන්න ඕන.